පොතක් කියවන්න ඕනි කියලා. පොතක් කියවීම තුළ අපිට ලැබෙන දැනුම් සම්භාරය අසීමිත බව අවිවාදාත්මකයි. මන්ද සමහරක් පොත් ඇතුලේ තියෙන සිද්ධි සහ එහි කතා වෙන චරිත අප සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ සැබෑ චරිත තුලින් ලියවිලා තියෙන බව මා මේ දවස්වල කියවන පොත් ඇතුලෙන් මට තේරුම්ගේ එක් කරුණක්. ඉතින් පොතක් කියන එක මම හිතන්නේ කෙනෙක් දවසකට අඩුම ගානේ පිටුවක් දෙකක් හරි කියවනවා නම් අපේ ජීවිතේට ලැබෙන ඒ දැනුම සෑහෙන ලොකුයි. ඉතින් අද මේ තියෙන්නේ මම හැමදාම සාමාන්‍ය පොතක් කියවලා මගේ ඩයරිය ඇතුලේ පොත් ගැන ඊට පස්සේ ඒ කතුවරුන් ගැන මගේ ඩයරිය ඇතුලේ මම හැමදාම දවසකට අනිවාර්යෙන් දෙයක් ලියනවා. මොකද කියවීම තුළ මිනිස්සෙක්ගේ පරිකල්පනය දියුණු වෙනවා. ඒ ඇසුරෙන් ලියන්නෙකුගේ දැනුම වර්ධනය වෙනවා. ඉතින් මම මගේ ඩයරිය ඇතුලේ පොඩි කොටසක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මට ලියන්නට තවත් බොහෝ දේ ඉතිරිව ඇත. කොතනින් පටන්ගෙන අවසන් කරන්නද කියා මට නොසිතේ. මන්ද මා ලිවීමට බොහෝසේ කැමති නිසා විය හැකිය. දවසක මගේ සිහිනේ යථාර්ථයක් වුණ දැකීම මගේ ඒකායන අරමුණ නිසාය. අද දවස වෙනවිට මට බොහෝ මිනිසුන් මුණ ගැසී තිබේ. කපටි මිනිසුන් වෙසෙන සමාජයක ජීවත් වීම යන හුදෙක් බොහෝ අමාරු කටයුත්තකි. මෙවැනි යමක් ලිවීමට මා අදහස් කළේ මා ස්වභාවික පරිසර සෞන්දර්යයට බෙහෙවින් ප්‍රිය කරන පුද්ගලයෙකු නිසා විය හැකිය. මා කියු පොත් අතර මගේ වැඩි අවධානය දිනාගත් කතුවරුන් සහ පොත් ගැන කතා බහ කළහොත් ඇන් මිලිනි විසින් ලියන ලද පාලිගේ සෙනෙහස, චන්දිමා ගුරුගේ මහත්මිය විසින් ලියන ලද නිල්ලෝසි කෘතිය සහ සාහිත්‍ය ශාස්ත්‍රය තුල මෑතකාලිනව වැඩි කතා බහට ලක්වන චරිතයක් තමයි මහින්ද ප්‍රසාද් මස්සිමුල මහත්මයා. ඔහු මේනකොට අපොයියාව, මාණික්කාවත, සෙන්කොට්ටන් යන කෘති කිහිපයක් ලියා අර මහින්ද ප්‍රසාද් යන නම බ්‍රෑන්ඩ් එකක් කරගෙන හමාරයි මේ මොහොත වෙනකොට. ඉතින් ඔයාලට මට කියන්න තියෙන එකම දේ තමයි අපි ගොඩක් කට්ටිය හුරු වෙලා තියෙනවා සමහරු කියවන්නේ පරිවර්තන හිතය. තවත් සමහරු කියවන්නේ කෙටි කතා විතරයි. තවත් සමහරු කවි පොත් විතරයි. එහෙම නෙමෙයි. අපි හැම පොතක්ම කියවන්න ඕනේ. මොකද ඒ පොත්පත් තුළ ලියවිලා තියෙන මාතෘකා එකින් එකට වෙනස් සහ ලියන පුද්ගලයා සමාජයේ හමුවේ තබන පණිවිඩය කියවන පාඨකයා විසින් තේරුම් ගැනීම තුළ තමයි ඔහුගේ පොත තවත් පුද්ගලයෙකු විසින් මෙලදීගෙන කියවන්නේ. ඉතින් අපි කවුරුත් දන්න කරුණක් තමයි සැප්තැම්බර් මාසය කියන්නේ පොත්පත් කියවන පාඨක පිරිසගේ මාසය. ඉතින් පොතපතට ආදරය කරන පොත්පත් කියවන බොහෝ දෙනා BMICH පරිශ්‍රය තුළ තිබෙන මේ මහා පොත් ප්‍රදර්ශනයට ගොස් පොත්පත් මෙලදීගෙන කියවනවා. දැන් මෑත කාලේව ගොඩක් පොත් ප්‍රකාශන ආයතන බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව පොත්පත් කියවන පුද්ගලයෙක් විදිහට මට ලොකු සතුටක් දැනෙනවා. මොකද සාහිත්‍ය සහ කලාව කියන දේ අපේ සමාජයේ බොහෝ දෙනා ඇසුරෙන් අද වෙනකොට ගිලිහිලා යන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව අපි කවුරුත් අවධානය යොමු කරලා අපේ ජීවිතයට මේ සාහිත්‍ය සහ කලාව ඒකාබද්ධ කරගත්තොත් අපේ ජීවිත තව සුන්දර වෙයි කියලා මට සිතෙනවා. ඉතින් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී පොත්පත් දෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙන නව පරපුරේ ලේඛක ලේඛිකාවන් සහ සාහිත්‍ය ශාස්ත්‍රය තුළ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් කිහිප දෙනෙක් සමග මුහුණට මුහුණ බුක් රිව්යු වීඩියෝ ටිකක් ඉදිරියේදී ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද අපි පොතක් කියවලා පොත සම්බන්ධව තනියේ බුක් රිව්යු එකක් කරනවට වැඩිය ඒ ලේඛක ලේඛිකාවන් සමග මුහුණට මුහුණ වීඩියෝ එකක් කිරීම තුළ ඒ පොත කියවපු කෙනෙක්ට පොත සම්බන්ධ යම් ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් ඒ ලේඛිකාව සමග හෝ ලේඛකයා සමග අපිට බෙදා ගන්න පුළුවන්. ඉතින් හැමදාමත් වගේ මම ඔයාලත් එක්ක පොතක් විත් ලක්මාල් ප්‍රෝග්‍රෑම් එක සහ හොඳ පොත්පත් ගැන සහ එහි ලේඛක ලේඛිකාවන් සම්බන්ධ
දීර්ඝ කතා බහක යෙදෙනවා. ඉතින් අදට පොතක් විත් ලක්මාල් ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න තමයි මේ බලාපොරොත්තුව. ඉතින් මගේ පොතක් විත් ලක්මාල් YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න, bell icon එක click කරන් යන්න. ඔයාලා හැමෝටම ජය වේවා. සුබ දවසක්.